හලෝ ළමයි, ඔන්න අද මං ඔයාලා වෙනමම ලෝකයකට එක්කන් යන්නේ. ලංකාවේ විශාලතම මින් මදුරට එක්කන් යන තමයි ඔන්න අද මම ලෑස්ති. මේක හොඳම වැඩේ කියන්නේ මම එක පාටම දැනගත්තේ මගේ යාළුවෙක් ෆොටෝ එකක් දාලා තිබ්බේ මම එහෙම කොහෙද කියලා. බලපුවාම අපිට ගොඩාක්ම ළඟයි මේ තැන. ඉතින් මං හිතන ගමන්ම මේ තැනට ගියා. මේක ලස්සන බලලා ඔයත් එක්කත් මෙතන ගැන විස්තර බෙදා ගන්න. ඉතින් 1100යි ටිකට් එක අපි යන දවසේ. හැබැයි මේක Google එකේ දාලා තියෙන ළමයි 1800යි කියලා. හැබැයි අපි යන දවසේ 1100යි. කොහොම වෙයිද දැන් ඉතින් ඉස්සරහට. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන ලොකේෂන් එකක් ඒක ළමයි හිතා ගන්න බෑ. මේ වගේ තැනක මේක තියනවා කියලා. අපිට කියනකෝ අර මේ වීඩියෝ එක බලන ගමන් මං කියන්න මෙතෙන් යන්නේ කොහොමද කියලා. මෙතෙන් යන ළමයි මහනුවර අම්පිටිය පාර හරහා ගිහිල්ලා තරාතොට ආවහම මාරස්සන පාර තියෙනවා. ඒ පාර කිලෝමීටරයක් විතර ගියපුවාම කඳාකුල හන්දියෙන් වම් පැත්තට තියෙන සිංහාරගම් පාර තමයි යන්න තියෙන්නේ. මෙතන ඕන තරම් පාකින් තියෙනවා. ඉතින් ඔයාලට ගිහින් නිදහසේ වාහනේ ආරක්ෂිත දාලා ඔයාලට මේතන සිරි නරඹන්න පුළුවන්. ඇත්තටම ළමයි මහනුවරාවට ඉන්න කට්ටියට මෙතන හරිම ළඟයි. ඉතින් මම නම් කියන්නේ හැමෝටම යන්න කියලා බලන්නක ළමයි මේ මාළුව ෂෝක්කනේ. තව දෙයක් කියන්න ඕනේ. මෙතන මාළුන්ට කෑම දෙන්න, එතකොට කුරුල්ලන්ට කෑම දෙන්න. ඒගොල්ලෝ කුරුල්ලොත් එක්ක අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ හැමදේම කරන්නේ ෆ්‍රී. ඒ කියන්නේ ඒ ටිකට් එකේ හැමදේම ඇතුළත් වෙනවා ඇති. ඉතින් මම නම් කියන්නේ ඒ ගානට ළමයි මෙතෙන්ට අනිවාර්යයෙන්ම යන්න. මෙතන මාරම ප්‍රයෝජනවත් තැනක්. විස්තර දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා මෙතන. මේ බලන්නකෝ ළමයි මට හිතෙන ඒගොල්ලෝ එළියට වැටේ කියලා. මේ මාළුව හරිම පුරුදුයි. ඒගොල්ලෝ අපි යනකොට එහෙට මෙහෙට එනවා අපි යන තැනට. ඔන්න ඉතින් මං ඔයාලව මුහුද ඇතුළට ගෙනියන්න යන්නේ. දැන්කමත් එක්ක මෙතන ළමයි තා හදන්න තියෙනවා. තාම මේක හදලා ඉවර නැහැ. නමුත් ඒ කියන්නේ ගොඩාක් ඒ කියන්නේ පැය දෙකමාරක් වගේ ඇවිදින්න තියෙනවා ඇතුලේ. ඒ කියන්නේ විස්තර බල ලස්සන ෆොටෝස් ගන්න තැන් තියෙන ඇතුලේ වුණත් ඒ වගේම ඔයාලට මහන්සි හිතනවා ඉඳගෙන ඉන්න එහෙම දැනුත් තියෙනවා මෙතන. ඉතින් ළමයි මේ ලංකාවේ ගංගාවල, කලපුවල, ආසියාවේ, චීනේ, අප්‍රිකාවේ, ඇමසන් වල මේ විදිහට වර්ග 200කට වඩා මේ මසුන් වර්ග ගැන විස්තරාත්මකව ඒ වගේ මේ එක කුටීරවලට දාලා මසුන් වර්ග ඉන්නවා. අතර ළමයික හරියම ප්‍රයෝජනවත්. අපිට ගිහිල්ලා දැන් අපි හිතන්නකෝ අපි පොඩි ළමයි ටිකක් ඉස්කෝලේකින් ගෙනිච්ච කියලා. එහෙම වුණා ඔයාලට පුළුවන් මේ මෙතන තියෙනවා හරි කෙටියෙන් පැහැදිලිව ඒගොල්ලෝගේ විස්තර හැම දෙයක්ම දෙන. ඒගොල්ලෝ කෑම කන්නේ මොනවද? ඒගොල්ලෝගේ ප්‍රමාණය කොච්චරක්ද? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? ඉතින් ළමයි ඇත්තටම පුදුමාකාර ප්‍රයෝජනවත් තැනක් තමයි මෙන්න මෙතන. ඇත්තටම ඒ කියන්නේ මම එහෙම අර මාළුවන්ට අර ගොඩාක් කැමති කෙනෙක් නෙවෙයි. කියන්නේ සමහර කට්ටිය ඉන්නවනේ අර මාළු පිස්සු වලට ගහපු කට්ටිය කියන්නේ අයියෝ මේ අර මාළු ටැංකි හදාගෙන ගෙවල් වල අර එහෙම මං එහෙම ආස කෙනෙක් නෙවෙයි. හැබැයි මට හරි ආසාවක් හිතලා මෙතන යන්න එකක් මට හරි ළඟයි මෙතන. අනිත් දේ තමයි මම දැක්ක මෙතන හරි මගේ යාළුවා ගිහින් දාලා තිනකොට මම දැක්ක ලස්සන ෆොටෝස් උත් ගන්න පුළුවන් දැන් තියෙනවා. මට ඉතින් හිතනවා ගෙවලුත් ළඟ ගෙදර අපි ඉන්න තැනට ටිකක් ළඟ තිබ්බේ. ඊට පස්සේ ඉතින් මෙතන ලොකේෂන් එක දාගෙන අපි ගියා. මේක මට මතක විදිහට ළමයි උදේ 7 ඉඳන් හරි යටින් ඒක Google එකේ තියෙනවා. කොහොමයි හවස 5 වෙනකන් ඒක ඇරලා තියෙන්නේ. ඉතින් ළමයි මෙතන හරිම ලස්සන මාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ ඒතර නිකන් ඇත්තටම අපිට මොකද හරි ඉන්නවා වගේ. අර කියන්නේ මං හිතන්නේ මාළුවෝ ඒ කියන්නේ වර්ග 200කට වඩා ඉන්නවා. මේකේ ඇතුලේ ඒ කියන්නේ හරි වටින මාළුවෝ 30000කට වඩා ඉන්නවා. එහෙම අර වර්ග 200කට වඩා ඉන්නවා. ඒ වගේම එක එක මාළුවෝ 30000කට වඩා ඉන්නවා මෙතන. ළමයි පාට මාළුවෝ ටිකක් හිටියා මේ විදිහේ ඉස්සරහ එකල ඉඳී ඉස්සරහට අනේ ඒගොල්ලෝ දැක්කහම නම් මටත් ආසෙ හිතුණා. හැබැයි මේ මට තේරෙන්නේ අර ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඉතින් මිනිස්සුන්ගේ දැනුවත් කිරීම දැන් මේගොල්ලෝ මොහොතේ කියලා ඉතින් එක්ක තව මාළුවෙක් මේගොල්ලෝ කරලා දානවා මොකක් හරිමනේ. මේගොල්ලෝ හරියම ආරක්ෂිත විදිහට ඒ ටැංකිය උනත් හරියම ලොකුයි. මේ ඒක කුටීරවල හරිම පිරිසිදුව සැහැල්ලුවෙන් ඒගොල්ලෝ ඉන්නවා. මේ
එකනේ මම පෞද්ගලිකව මම කැමති නෑ අර ගෙවල් වල අර හිර කරගෙන ටැංකි හදලා මාළුව දාලා මේ එහෙම ඉන්න මොකද කියන්නේ මම පොඩි කාලේ මට මතකයි මේ ඒ ළඟ වෙන නිකන් ගෝල්ඩ් ෆිෂ් ලයික් ඉන්නේ ඒත් මට නිකන් හම්බ වුණා ගොඩාක් කට්ටිය මට මතකයි 50ක් විතර ඊට පස්සෙත් මම එහෙම අර පොඩි චූටි කාලේ කියන්නේ මේ ඉස්කෝලේ යන කාලේ මේ මම ඒත් ඔය ටැංකියකට දාලා තිබ්බා නිකන් ඔය සමහර ටැංකියකට පහුවෙන්ද බලනකොට ඒ කියන්නේ මේ එක්කෙනෙක් පා වෙනවා මැරිලා මට හරීම දුක හිතුණා මට දන්නේ මම ඒ දවසේට හරීම දුක හිතුණා ඊට පස්සේ මම දුන්න කෙනාටම ඒ කටිය ක්ලාමගෙන හින්දීලා මම හිතාගත්තා නෑ ආයෙ නම් මම හදන්නේ මේ ඕනෙත් නෑ කියලා මොකද එක්කෙනෙක් මැරිලා හිටියා මට ඒක හරීම දුක හිතුණා මේ නිකන් ඕනේ නෑනේ ඒගොල්ලෝ ඉන්නවනම් ඉඳින්නේ මොකද අපේ ගෙට පල්ලෙහි ඔයක් යනවා නේද හරිද ඒකෙත් අපි චූටි කාලේ නම් අපි ඔය නානකොට එහෙම අපි ඉස්සර බත් එහෙම ගිහින් දානවා ඒගොල්ලෝ අර කකුලට එහෙම ඇවිල්ලා මේ ඉන්නවා ඒගොල්ලෝ අර මේ අර දැන් අර ඉන්නේ කකුලේ මේ එහෙම ඒගොල්ලන්ටත් හරි හුරුයි අපි එහෙම වුණා මෙහෙම අර මාළු අල්ලලා හිර කරගෙන එහෙම තියාගෙන ඉඳලා නැහැ මේ ඉතින් මට ඒක මතක් වුණා මෙතන ගියපහම හැබැයි ඉතින් හරිම ලස්සනයි මෙතන ඉන්න මාළුවෝක්ලාම ඒගොල්ලෝ හරිම නිදහසේ හරිම සහල්ුවෙන් ඉතින් ඉන්නවා ඊට වෙලාවට කැම බීම හම්බ වෙනවා ඉතින් මෙන්න මේ විදිහට හැම කුටීරයකටම හැම එකනේ මාළු ඉන්න හැම ටැංකියක් ගාම ඒගොල්ලෝගේ විස්තර හැම දෙයක්ම සිංහලෙන් ඉංග්‍රීසියෙන් තියෙනවා ඉතින් මට ගොඩාක්ම හිතුණ දෙයක් තමයි පුංචි ළමයි ඒ කියන්නේ ඉස්කෝලේ ළමයි ඒගොල්ලෝම ගෙනිච්චනම් මේ වගේ තැන්වලට ඇත්තටම හරිම වටිනවා මොකද ඒගොල්ලන්ට ඔය සමහර පාඩම් එහෙමත් තියෙනවානේ මේ වතුරේ ඉන්න සත්තු ගැන එහෙම ඒගොල්ලන්ට ඉගෙන ගන්න මෙතන ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම හොඳයි හරිම නිදහස් අනික ලොකු මේ ඉඩක් තියෙනවා ළමයින්ට කියන ඕනම කෙනෙක්ට මේ ගොඩාක් දෙනෙක්ට මෙතන යන්න පුළුවන් ලොකු ඉඩක් තියෙනවා මේ ළමයි මේ මාළුව මම ගොඩක් ලබලා හිටියා හුස්ම ගන්නවද කියලා මොකද යා නිකන් මැරිලා වගේ නෙමෙයි බලන්නකො නිකන් මීටින් එකකට ඇවිල්ලා වගේ මීටින් එකට ඇවිල්ලා වගේ ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා අර හෙලවෙන්නවත් නෑ සමහරක් කට්ටිය මම අර ඉස්සෙල්ලා හිටපෙක් කරා නම් මම ඇත්තටම හිතුවේ මැරිලා කියලා මම ඉතින් චුට්ටක් තට්ටුවක් දාලා බැලුවා තව දෙයක් කියන්න ඕනේ ළමයි මට මතක නෑ එයාත් ඇතිනේ ඉස්සරහා එක්කෙනෙක් හිටියානේ යා මැරිලා හිටියා අප්පා මට දුක හිතුණා මේ මම දැක්ක එක්කෙනෙක් මැරිලා පාවි ඉන්නවා මේ අනේ ළමයි හරි ආසයි හිතුණා අප්පා මෙහෙම දැක්කම මට නම් ආය යන්න හිතෙනවා අපි ගියත් හවස මොකද දන්නවද මේ ඒ දවසේ මාරම අවුවයි කියන්නේ පුදුම අවුවක් මේ මෙහෙම ඇවිදිනකොට අවුව නැහැ නමුත් අර ඉස්සරහ තියෙන ළමයි ලස්සන ෆොටෝස් ගන්න තැනක් හොඳයි මම ගත්ත ෆොටෝස් ටික මේ වීඩියෝ එකේ අන්තිමට මම දාන්නම් මේ එතන හරිම ලස්සනයි ෆොටෝස් ගන්න එක මේවා තියෙනවා මේක ඇතුලේ තියෙනවා ෆොටෝස් ගන්න තැන් ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ මින් මැදුර හැදිලා තියෙන තව එක හදාගෙන යන ගමන් හැබැයි ළමයි කොහොම කම්ප්ලීට් කරාට පස්සේ පුතෝ ලස්සනකට තියෙයි මෙතන බලන්නකො මෙයාලගේ ලස්සන මෙයා බලන්නකො ළමයි මෙයාලා දෙන්නෙක් හිටියා තුන් දෙනෙක්ද මට මතක නෑ කොහොම හරි හිටියා මෙයාගේ මෙන්න මෙතන තුවාල වෙලා අදකොත් තියෙන මං හිතන්නේ බෙහෙත් කරලා දියේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ළමයි මේක ඇතුළේ තියෙන්නේ තව හොඳම දේ දන්නවද ඕක අපි යනකොට හිටියේ කියන්නේ පවුල් දෙකක් වගේ ඇවිල්ලා හිටියා අපි යන දවසේ කියන්නේ ඔක ගොඩාක් තියෙන මං එක ඔකේ වැඩ කරන අංකල් කෙනෙක්ගෙන් මම ඇහුවා ඒ කියන්නේ ලොකු ස්පේස් එකක් තියෙනවා ඔය උතන එලකෝ අක්කට 100ක්ද කොහෙද තියෙනවා කියලා ඒ මුළු ඉඩමම ඉතින් තාම එක හදාගෙන යන ගමන්නේ මේ මාර ලොකු ඉඩක් තියෙන්නේ අපි යන දවසේ ළමයි ඒ කියන්නේ දෙගොල්ලක් ඇවිල්ලා හිටියේ ඒ ආරෙන්න අපි ටික විතරයි හිටියේ කවුරුත් නෑ ෂෝක් කරේ නැත්තම් මම දැකලා තියෙනවා මේකේ වීඩියෝස් දානවා කට්ටිය මේ
පුදුම සෙනගක් ඉන්නේ. මාර සෙනගක්. මේ එක කාලෙට මේ හැබැයි අපි යන දවසේ නම් අපේ වෙලාව හොඳයි. අපි මාර නිදහසේ ගිහිල්ලා මේ නිදහසේ ඇවිදලා ෆොටෝ අරගෙන ඔයාලත් එක්ක මේව බෙදා ගන්න වීඩියෝස් මම අරගෙන බලන්න ළමයින්ගේ ලස්සන අමුතු පාටක් නේ. එතනින් නම් චුට්ටක් බය හිතෙන පාටයි. මේ අර ෂෝක් කරි. එයාලා බලාගෙන ඉන්නවා. බලන්න ළමයි මේ අර රස්නි කාලයක් නේ තිබ්බේ. තාමත් තියෙන රස්නි තමයි. අර ඔයා මේ මලමට අම්මි දුන්නේ. හරි එනකොට මං ඉතින් ඒක අතේම තියාගෙන හිටියා. ඒක හොඳට තිබ්බ අර අවුවට බලන්නකො එන්න. ඒක මේ මැරෙනවා. මං ඉතින් මේගොල්ලන්ගේ ළඟට ගිහින් ඉතින් පොඩ්ඩක් මෙයා නම් බලගෙන මේ මොන විකාරයක්ද මේ කියලා. මේක මේ මාළු වර්ග ළමයි අනේ මට හිතාව ගන්න බෑ. මට ඇත්තටම නිකන් දවසක මුහුද යටට ගිහින් බලන්න හිතෙනවා. බලන්නකො ළමයි ෂෝයිනේ. ඇත්තටම මුහුද යට මේකේ මෙහෙම වෙන් කරලා තිබ්බට මුහුද ඇතුළට ගියපුවාම ඔක්කොම මාළු එකටනේ ඉන්නේ. එක සත්තු જાති. යාන මෝරෙක්ට වගේ අහුනොත් එහෙම හාල් මැස්සෙක් වගේ මාව කාලා දායි. අනේ ළමයි හරි ආසයි හිතනවාට මෙහෙම දැක්කහම නා ඊට පස්සේ මම ගියා වෙඩි තියන්න. මං හරි ආස වැඩක් ළමයි ඒක. මෙතන ඒකට විතරක් නම් ළමයි ටිකට් ගන්නවා. 100යි 250යි 400යි එහෙම. මම ඉතින් මෙන්න 250ක් ගත්තේ. මොකද ඉතින් මේ පොඩක් දුර වැඩි. ඒවට ඉතින් කමන්නේ මං ආසාවට ඉතින් මම මේක එකේ 3 පාරක් ෂූට් කරන්න පුළුවන්. මේ මං හරි ආසයි අර ළමයි ඔය වගේ වැඩවලට. මම මාරසේ මම දැන් KCC එකේ දාලා 400ද 500ද මන් දන්නේ නැහැ. එතනත් යන්න ඕනේ දවසක. මම ඊයත් යන්නම් කියලා හිටියා. හැබැයි මට එතන යන වෙලාව තිබ්බේ නැහැ. මේ කුමාරි 3 පාරක් වෙඩි තියන්න පුළුවන්. අසිතින් 3 පාරක් වෙඩි තිබ්බානේ. උනාට ඒකේ දෙකක් මේවා වුණේ නැහැ. එක පාරක් මං ගියා මොකකට හරි මට මතක නැහැ කොහෙද ගියා. ඊකන ළමයි හරියටම හරිම මැද්දට වෙඩි තිබ්බා. මේ ෂෝක් කරේ. මට මතක නැහැ හැබැයි කොහෙද කියලා. හැබැයි ඒකට මට YouTube channel එකක් තිබුණේ නැහැ. ගොඩාක් කාලෙකට කලින්. ඉතින් ඊට පස්සේ මේ ඉන්න බලන ළමයි කොහෙවත් නැතනකනේ වෙඩිල්ල වැදිලා තියෙන්නේ. කොහමද ඒ කොලෙත් අපිට දෙනවා. ඔන්න මේ බලන්න ළමයි මෙතන කැම් බීම ගන්නත් පුළුවන් වලට බබාට ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ ටික නම් ෆ්‍රී. මේකත් ෆ්‍රී තමයි ළමයි. අනේ මේ ඔල ෂෝයි හරිද? අපේ අම්මිගේ නම් අතත් චුට්ටක් හිල්ලා තිබ්බා. එයාලා අතට එනකොට මේ කියන්නේ ළමයි පුදුම විදිහට අර එයාලට අපේ අතට කැම දානවනේ. ඒ උනෝට ඇත්තටම අර ඒගොල්ලෝ ඉස්ලාම එනකොට නම් අතර ඉදුණා මගේ චූට් මගේ හිල්ලා තිබෙනවා. ඉතින් අර බලන්නකෝ එක්කනේ. මගේ කොණ්ඩේ අදින එකමයි කරන්නේ. අනේ අර නම් මට හරි ආදරේ හිතුණා. මේ එයා ඉස්ලාම මගේ කරාම්බු කඩවන්න හැදුවා. ඊට පස්සේ එයා ගියානේ. ඊට පස්සේ ගිහින් ආවා. ඇවිල්ලා මං ගාවට වෙලා මගේ මූණට ලං වෙලා හිටියා පාවුවානේ. එයා නම් වද දුන්නේ නැහැ. එයා කෙලින්ම ඇවිල්ලා පාඩුවේ හිටියා. මං ගාවටම වෙලා. අර බලන්නකෝ මගේ කොණ්ඩේ කෑලියක්ද ඇද්ද? අනේ අද්දම් මට හරි ආදරේ හිතුණා ළමයි. එයා මාව හිරුවෙත් නෑ මොකුත් නෑ. අර ඊළඟ මූණට ලං වෙනවා එයා. ස්වීට් අනේ. අර බලන්න කියලා. එයා ෂෝයි යන්නේ. අර කොණ්ඩේමයි අදින්නේ මගේ තව කට්ටියක් හිටියා ළමයි මගේ ලේස් එක මගේ සපත්තු දෙකේම ලේස් දෙක ගැලෙව්වා. ගලවලා මෙයා ෂෝයි. මං අනේ මට යවුස්සගෙන ඉන්න හිතුණා. අනිකෙත් ඉන්නේ අක්කිත් හරි හොඳයි. එයා මගේ ලස්සන ෆොටෝස් ටිකක් අරන් දෙන්න. මම මේ වීඩියෝ එකේ උන්නම් මන් දාන්නකෝ ඒ ෆොටෝස් ටිකත්. යාලා මේ බලන්න තමයි. හරි බලන්න. ඊළඟ ඉතින් හොඳට කන්න බොන නම් හම්බෙනවා ඉතින්. චූටි ළමයි වෙනන් ළමයි එක්කන් එන්නම වටින තැනක් මෙතන. අපිට මෙච්චර ආසයි නම් පොඩියට කොච්චර ආසයිද? ඊපස්සේ දාගස්සිනේ කන නම් මොකද නෑ. ඉතින් ෆිල්ම්ස් වලට බී. තව දෙයක් ළමයි මෙතන අර හාවෝ එක තව සත්තු ඉන්නවා. අනේ ටික නම් මං ගියේ නැහැ. ඒක අපි ඔය බීම එක බීලා
ආපහු එතනින් තව ඇතුළට යන්න ඊට පස්සේ ඒ තැනට තමයි මේ ගියේ. මේ මොකද්ද මන්ට කියන්න අමතකුනේ මේ නෑ මම ගියේ නැහැ අර හාවෝ තව එක එක සතු ජාති හිටියා. මට මතකයි මම දැක්කේ නැහැ හරියට ඒක මොකුන්ද හිටියේ කියලා. මට මේ හාවෝ දැක්ක මම. එතන නම් මම ගියේ නැහැ. ඒවා හැම දෙයක්ම එතනදි බලාගෙන ඇත්තටම තමයි මේ ටිකට් එකට මට නම් කියන්නේ ඇත්තට මේක වාසි. මට හිතන විදිහට නම්. නැත්තම් සමහරක් තැන්වල ටිකට් ටිකක් 1000කට 1500කට වගේ අරගෙන ඊට පස්සේ මාළුන්ට කෑම දෙනවා නම් ඒකටත් වෙනම සල්ලි ගෙවලා මේවා කරලා ඊළඟට කුරුල්ලන්ට කෑම දෙනවා. අපෝ සල්ලි ගෙවලා එහෙම යනකොට ඔක්කොම 1000 2500ක් විතර යනවා. ඊට වඩා මෙතන ඇත්තටම වාසි. බලන්නකෝ අනේ මෙයාලා ඉන්න ලස්සන. හරිම ලස්සන මෙතන හදලා තිනවා ළමයි. ඒකවල හිතාව ගන්න බෑ කොහොමද මෙච්චර. ඒ කියන්නේ අනේ මන් ඒ වගේ පැත්තක මෙහෙම තැනක් තියෙනවා කියලාවත් හිතන්න බෑ. ඒ අර මම මේ පැත්තට ගියපු පළවෙනි පාර මේ කොහෙද මේ සිංහාරගම් පැත්තට මම මේ ගියපු පළවෙනි පාර මේ හරීම කියන්නේ චෝටියක් ඒක පොඩි අතුරු පාරක් යන්න පුළුවන් වුණ වාහනයක්. අර නිකන් අර සාමාන්‍ය පොඩි තැනක් ඊට පස්සේ තමයි මේ තැන හරි ලස්සන තියෙන ළමයි. ඒ කියන්නේ හරි වටිනවා නුවර අවට මේ වගේ දෙයක් හදපු එක ඇත්තටම. අපි දන්නේ සතු කොච්චර ඉන්නවද නේ ළමයි. එක එක වර්ග බලන්නකො එක එක නම් සමහරක් ඒවා කියව ගන්නත් බෑ. අපි ඉතින් මාළුවෝ එහෙමනේ කියන්නේ මිනිස්සු කියලා වගේ. ඒගොල්ලන්ට ඉතින් එක එක නම් තියෙනවා. එක එක තැන්වල එක එක නම්. තමයි මේ මෙතන ගියපු දවසේ නම් මට හරිම ආසාවක් තියනවා මොහොත යටට යන්නනේ. එහෙම යන්න පුළුවන් තැන් තියෙනවානේ. මම දන්න විදිහට අර ඔය තියෙන්නේ ඉතින් ඔය අනේ යන්න ඕනේ අප්පදාසක. මෙන්න මෙතනද අන්න අර මං කිව්වේ ළමයි අර මාළුවෙක් මැරලා හිටියා කියලා. අනේ මට හරි දුක හිතුණා අප්පා. මේ මෙතන මේ ඉන්න දෙන්නා යව දාලා ගියේම නැහැ. එහාට යනවා ආපහු එනවා යාව බලනවා යාර පණ තියනවාද කිය පව්වානේ මේ මෙයා නම් ගියේම නෑ. මං ඉතින් ඇත්තටම විනාඩි 5ක් විතර හිටියා. පව්වානේ මෙයා ගියේම නෑ යාව දාලා පව් අප්පා. මට දුක හිතුණා ඒක දැකලා. යාව ගන්න විදිහ අපිට ගන්න බෑනේ. මේක එතන වැඩ කරන අයම ඉන්නෝනේ. මේ පව්වානේ අර බලන්නකෝ. එයාට පණ තියනවාද කියලාද කොහෙද බලන්න. අනිත් අය නම් ගානක් නැතුව ඉන්නවා. ඔහේ. ඔන්න ඉතින් ඊට පස්සේ තවත් පාට මාළු හැමතැනම මෙයාලා බලනකො ළමයි අම්මෝ චූටි හාල් මැස්සෝ නෙවෙයි. ඒක මොකද්ද නමක් තිබ්බ ළමයි මට මතක නැහැ. මෙයාලාත් බලන්නකො මෙතන නම් චුටි අය ඉන්නේ. තව ළමයි ඉස්සරහට යනකොට ඒගොල්ලෝ තාම හිටියේ නෑනේ. අර පාට කට්ටිය මේ ගොඩේද මන්ද හිටියේ ඒගොල්ලෝ. මට මතක නෑනේ. මම ඔයාලට පෙන්නන්නේ වීඩියෝස් ගත්තානේ. මට එහෙම හරියට මතක නැහැ මේ කොහෙද මොන රටේ ඉන්න අයද ඒගොල්ලෝ කියලා. මෙයාලත් ලස්සනයි. හොර පාට කට්ටිය නම් මොන ලස්සනයි නේද. මට ඒගොල්ලෝ විතරයි හරියට මතක. මොකද මම ඒක හරිය ආසාවෙන් බලන් හිටියේ. මේ බලන්නකො. මේක නගලා ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. මාත් ගත්තා. ෂෝක්නේ. තව දෙයක් කියන්න ඕනේ නැහැ. ඔය එක එක රටවල් වලට යන තැන් තියෙන්නේ දැන් ඔය චීනේ එහෙම නෙවෙයි වෙන් කරලා තියෙන්නේ. ඒ තැන් වල යනකොට ඇත්තට මේ රටක ඉන්නවා වගේ. ඇයි දන්නවද? ඒ මියුසික් දාලා තියෙන දැන් චීන්ට යනකොට නිකන් අර අමුතු ඒ චීනේ ඉන්නකොට එන ඔය තියෙන ඔය නිකන් අර චින් මියුසික් ඒව දාලා තියෙනවා. එතකොට ඉතින් අර ඒ තැන් වලට යනකොට ඒ රටකට ගියා වගේම තමයි ඇත්තද? එන්නේ එහෙම තමයි තියෙන්නේ. මෙතන නම් එක පාට අය ගොඩාරිය. එකම වර්ගය අය නෙවෙයි එක පාට. එකම වර්ගයක් තමයි එක විදිහ වල්වලා. එහෙම හිටියා. මෙයා බලන්නකො. බලාගෙන ඉන්නවා.
ෂෝක් නේ ළමයි. ඒක ඇත්තට ඉතින් මොහොත ඇතුළේ කොච්චර ලස්සනයිද කියලා හිතනවානේ. හරි මං හරි ආසයි මොහොතට ළමයි. මට යන්න ඕනේ මොහොතට අප්පා. මට එහෙම හිතුණාද යන්න ඕනේ. ඉන්න අනිවාර්යෙන් යනවා. ඉස්ලාල්ට මම vlog එකක් දාන්නම්කෝ. තවත් vlogs තියෙනවා ළමයි. අයියෝ මට ඒවා edit කරන්න වෙලාවක් නෑ අප්පා. වෙලාවක් නෑ කියන වෙලාවක් තියෙනවා. ප්‍රබල කම්මැලි හිතන මේ දවස් ටිකේ මේකත් මේ දැන් සති දෙකකට විතර කලින් ගත්ත එක. මට යනට මේ ඒක මේවා කරන්න කම්මැලි හිතුවා. දැන් ඉතින් අද පොඩක් නිවාඩු පාඩුවේ ඉන්න එකනේ ඉතින් එකකින්ද ඉතින් මේ vlog එක හදාන්න ගත්තා. මේ වලුවේ කහ පාට චුටි නිල් පාටයි. මං හිතන්නේ දැන් නම් අර පාට කට්ටිය ගාට ළඟයිද කොහෙ. මේක එක එක හැඩවල මාළුවනේ නම. සමහරක් කට්ටිය ඉන්නවනේ මැරිලා වගේ ඔය ඉන්නවා. ඒ කියන්නේ මේ හෙලවෙන්නේවත් නැහැ. මං ඉතින් විනාඩියක් විතර බලන් ඉන්නවා යාලා හුස්ම ගන්නවද කියලා. ඉතින් පේන්නෙත් නැහැ. ඔයාලා ළමයි මේ තොරතුරු කියවන්න ඕන. ඉතින් මේක පොඩක් වීඩියෝ එක නතර කරලා තොරතුරු කියව ගන්න. මම ඉතින් අර ඒක එහෙම පුළුවන් හින්දා තමයි ඔය ටක් ගාලා ඒ තැන් වලින් ආවේ. මොකද මේකේ බලන්න අම්මෝ පුදුම ගොඩක් දේවල් තියෙන්නේ අප්පා. හැබැයි කොච්චර බැලුවත් එහෙම යට එපා වෙන්නේ නැහැ. ෂෝක්. අර විවිධ අර සමහර කට්ටිය නම් මේ අර ඒ කියන්නේ සමහර මාළුවෝ කනවනේ. මේ එහෙම කන්න තියාවත් තොරලා බෙදලා දාලා මේකට දාලා ඇතිනේ. ළමයි මං ඉස්සරහට යන්න වීඩියෝස් ටික චුට්ටක් අර වේගෙ වැඩි කරා. මොකද දන්නවද නැත්තම් ඔයාලත් බලන් ඉන්න එපා වෙනවනේ. මාළු මෙහෙමයි. මෙතන ගියා නම් බලන් ඉන්න එපා වෙන්නේ නෑ. මොකද මේවා ඇස් දෙකෙන්ම දැකලා ඒවා කියවලා අර එහෙම ආසා වෙන්නේ. මේකත් ඉතින් ආසයි තමයි. ඒ වුණාට ඉතින් අර ගොඩාක් දිග වැඩි වෙනකොට ළමයි ඉතින් එපා වෙනවනේ. මේවල බලනකොට නිකන් අර සොම්බියෝ වගේ. ඊයර නිකන් අනේ මන්ද. නිකන් අර හොල්මන් කතාවක් වගේ ඒගොල්ලෝ ටිකක් පොඩක්. චුට නපුරු පාටයි යාලා. ඉතින් ළමයි ඕස්ට්‍රේලියාවට යන්නේ. බලන්නකො ඉතින් මම එක දවසින් ආලව රටවල් කීයකට ගෙනිච්චද? ඔයාලට සල්ලි දීලා කියනම් මේ රටවල් ඔක්කොටම කොච්චර ගානද? ලක්ෂ ගානක් යනවා. ඒත් මං එහෙමද විනාඩි 30කින් ආව රටවල් 4-5කට මං ආලව ගෙනියනවා. ඒකත් එසේ මෙසේ නෙමෙයි ආලව මොහොත ඇතුළට මම ගෙනාවේ. බලන්නකො මේ පාට අනේ ෂෝයිනේ ළමයි. මට මතක විදිහට එන්න මෙතන තමයි අර පාට කට්ටිය හිටියේ. මෙතනින් එහාට තමයි ළමයි මම පොඩ වීඩියෝස් ටිකක් වේගෙ වැඩි කරේ. මේ මෙයාලා බලන්නකො ළමයි බුදු අම්මා මගේ උසරේ වගේ ඉන්නවා ඒගොල්ලෝ. දිග බලන්නකො. බය හිතෙනව නේ උනාට. තවත් අර කට්ටියක් හිටියේ ඒගොල්ලෝ දකින්නකොට බය හිතෙනවා නිකන් අර 아무තුයි. මෙයාලා නම් ඉතින් අර චුටි ස්වීට් එක මෙයාලා බලන්නකො. එනං හාල්මැස් වගේනේ. ඊ පාටත් වගේ. මේ දෙන්න බලන්නකො ඇතුළේ ඉඳන් බලවගෙන ඉන්නවා. ඒකල වෙනෙන්ම ඉන්න කට්ටිය. යෙලෝ ජැකට් ලව බලමු. බලන්නකො තමයි සමහරක් කට්ටිය හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවානේ. මං ඉතින් ආය බලන යාළුවට පණ තියනවාද කියලා. ඔය ඉතින් මැරිලා නම් පාවෙනවා තමයි. ඒ වගේ ඉතින් කියන්න බෑනේ. මෙන්න මේ වගේ කට්ටිය තමයි ළමයි මම අර මුලදී කිව්වේ. මං අර එක දවසක් තියාගත්ත කියලා එක්කෙනෙක් මැරලා හිටියද. ඊට මං ඒගොල්ලෝ ක්ලාවම දුන්න කෙනාටම ගිහින් දුන්නා. නිකන් ඕනේ නෑනේ දුක මොකටද දාන්නේ? පරිස්සමින් බලාගත්ත කෑම දීලා ඒ වුණොත් අනේ මං. තව ළමයි එක මේ ප්‍රොජෙක්ටර් දාලා ඔයාලගේ දැනුම සඳහා අපේ දැනුම සඳහා එක ප්‍රෝග්‍රෑම් යනවා ඒක ඇතුලේ. කිසිම කම්මැලිකමක් නෑ ඇත්තට මේකට ගියා නම්. හරිම ෂෝක් එක තැන් වල එක විදිහ. හරිම ලස්සනයි. මේ බෑන් මෙතන තියෙනවා පාට ලෝකයක්. අර මාළු ටික බලනකොට ළමයි ඉන්නකො මම ඔයාලට මේක තමයි හිටියේ මට මතක විදිහට. හැමෝටම මතකද? හැමසන් යාලා තොන්න මං ආලා ගිරවා.
මන් දැක්ක ළමයි මෙන්න මෙයාලා මන් දැක්ක වීඩියෝ එක මෙයාලා ගණන්නේ මන් දැක්ක මොකක් හරි ඒගොල්ලෝ හරි ගණන් කියලා ඒගොල්ලෝගේ චූටි පැටවුන් බලා ගන්න පියෙක් බලමු පැටවුන් බලා ගන්න පියෙක් ඒ නමුත් මරුනේ ළමයි මෙහි රතිඤ්ඤක් දාන ළමයි අම්මන් දන්නේ ඇත්තටම මිනිස්සු මේ පුදුමාකාර විදිහට මේ පාර අවුරුදු සමරන ඉතින් හරි සතුටුයි ඒ කියන්නේ මන් දන්නේ ඉතින් රතිඤ්ඤ නම් දාන අපේ ගමේ පුදුමාකාර විදිහකට අහස් කූරු රතිඤ්ඤ පුදුම විදිහට තියෙනවා හැබැයි ළමයි අහන්නකෝ ඒ කියන්නේ මම අපේ ගෙදර නම් එහෙම රතිඤ්ඤ එහෙම දාන්නේ නෑ මොකද අර මම ඔය තුවාලලා එහෙම ගෙනාව සත්තු ඉන්නවනේ අපේ ගෙදර ඒගොල්ලෝ චුට්ටක් ඉතින් බයයි ඔයාලගේ වල සත්තු ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න මෙන්න මේ වගේ තමයි ළමයි මං කිව්වට මට බය හිතුණා කියලා නිකන් යා අමුතුයිනේ මේ දෙන්නෙක් ඉන්නද දෙන්නෙක් නෙවෙයි ළමයි දෙන්න දෙකකට දාලා හිටියේ ඒගොල්ලෝ මං හිතන්නේ පොර කන මොකද මං කියන්නේ ඔයාලගේ වල වලත් බල්ලු පූසෙ ඉන්න ළමයි අනේ රතිඤ්ඤ දානකොට හරි පරිස්සමින් මොකද යාළුවට අපිට වඩා ගොඩාක් ඇහෙනවා වැඩිනේ එතකොට යාළුවට ඒක දරා ගන්න අමාරුයි මේ ඕනම සතෙක් හරි බයයි ඒකින්ද පරිස්සමින් මේ තියෙන ළමයි මම වල කියපෝ අනේ මටත් පිස්සු හැදුනා කියලා මෙන්න මේගොල්ලෝ අනේ හරි ලස්සනයි නේ ළමයි මේකට නම් මම හරි මාසෙ හිතුණා මට මාර ආසාවක් හිතුණා ලස්සනයි නේ ඒගොල්ලෝ තමයි ඒ කියන්නේ මෙතනින් ගියපු තැනින් මම ආසම මේ කට්ටියට පාට බලන්නකෝ අනේ ආස හිතෙනවා ෂෝයිනේ යොර ගොඩායි පාට කියන්නම හැම පාටම තියෙනවද කොහෙද එතන බානෝ ලස්සන හරිම ලස්සනයි යන්නේ පිස්සු හැදෙනවා අප්පයි ඒ ටික දෙන්නම් මට මාර ආසාවක් හිතුණානේ හරිම ආස හිතුණා ලස්සන ඒගොල්ලෝ ගැන තමයි මම මුලින්ම කිව්වේ අප්පා හැබැයි මන් දන්න ආන්ටි කෙනෙක්ගේ අතිර ඒගොල්ලෝගේ ගෙදරත් ඔය මාළුවම ඉන්නවා පාට මෙයා බලන්නකො දිලි ඉන්න විදිහ මේ ටික චුට්ටක් වේගෙන් යන්න ළමයි මොකද නැත්තම් ඔයාලට කම්මැලි හිතෙනවා බලන්න අතුවල ඇලවිලා වගේ ඉන්නේ මාළුව සමහරක් කට්ටිය ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෝටර් වර්ල්ඩ් එක තියෙන්නේ තාම මේක හදන්න ගොඩාක් නම මන් දන්නේ ඒකට මොන ලස්සන තියෙන්නේ ළමයි මේක ඇවිදින්න ඒ කියන්නේ කිසිම මේකකට ෆොටෝස් ගන්න තියෙනවා ළමයි ලස්සන තැන් ගොඩක් තියෙනවා ඇත්තට අර ඔරු වගේ ඒවා ඒ ඇතුළේ තිබ්බේ එළියෙත් තියෙනවා ලස්සනට ආයෙත් කුරුල්ලොත් එක්ක මේ ෆොටෝස් ගන්න පුළුවන් ඒත් ඉතින් මේ මහගේ ගිරාගින්දත් ඉතින් ගන්න පුළුවන් මේ ෂෝක් අනේ එළියෙත් තියෙනවා හරිය ලස්සන තැන් ෆොටෝස් ගන්න මම මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට ෆොටෝස් ටිකක් දාන්නම් කොහොමද ඉතින් දැන් නම් වීඩියෝ එක ඉවර වෙන්න ළඟයි මම ඔයාලට තව හදන්න ළමයි vlogs දෙක තුනක් තියෙනවා ඊට අමතරව මේ මාසේ කොහේ නිවාඩුවට මම කොහේ හරි ගියොත් මම ඒ vlog එකත් අනිවාර්යයෙන්ම නිවාඩු ඉවර වෙන කලින් මම ඔයාලට දාන්න ලස්සන එකකට ගිහින් හොඳේ ඉතින් ළමයි මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා මේ ලැබෙන්න යන අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන කොහොම වුණත් තමන්ගේ මානසික නිදහස අංක 1 වෙන තමන්ට ආදරය කරන මිනිස්සු අවංක මිනිස්සු හම්බ වෙන ඒගොල්ලොත් එක්ක ආදරෙන් කාර්ය ගත කරන්න පුළුවන් වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ මං අලුත් අවුරුද්දට vlog එකක් දාන්නම්කෝ අලුත් අවුරුදු නිවාඩුවට මොනවද කරේ කියලා බලලා හරිද ඔයාලා හරි පරිස්සමට ඉන්න මොකද අලුත් අවුරුද්ද කියන්නේ අපි හැමෝම සතුටින් ඉන්න කාලයක් හැමදාකම ඉතින් ඔයාලට මානසික නිදහස ලැබලා දෙන්න ඔයාලට ආදරය කරන මිනිස්සු මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලොත් එක්ක ඉන්න පුළුවන් වෙන නපුරු මිනිස්සු ඈත් වෙලා යන සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ දැන් ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන් ළමයි ඉතින් අනේ මම මෙතන හරි ආසයි දියලුකුත් තියලා මම ගත්ත ෆොටෝස් ටික ඔයාලට මම මේ වීඩියෝ එකේ අන්තිමට දානවා ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න
ආපහු අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් මේ තැනට ඔයාලත් ඔයාලගේ ආදරේ අයත් එක්ක හැමෝමත් එක්ක යන්න. මේ තුන් ලස්සන ෆොටෝස් ගන්න තැන තියෙනවා කියලා මං කිව්වනේ. මං ඉතින් මේ තැනට බයි බයි කියලා යන්නයි යන්නේ. එහෙනම් බයි බයි වෝටර් වර්ල්ඩ්. අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. එතකම් පරිස්සම තින්න. බුදු සරණයි. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.